My recipe YouTube channel එකට වෙනද වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ පාන් කන්න, රුටි කන්න, ඉඳිආප්ප කන්න, ඒ වගේම බත් කන්නත් හදාගන්න පුළුවන්, රසට හදාගන්න පුළුවන් පරව් මාළු හදාගන්න විදිහ. ඉතින් මේ පරව් මාළු එක අපි කෑමට ගන්න පැය 3-4කට කලින් වගේ හදලා තියාගත්තා නම් මාර්ම රසයි. හොඳට ලුණු ඇඹුල් අල්ලලා තියෙනවා. ගොඩාක්ම රස මේ මාළු කරියක පාන් කන්න තමයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආදරයෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලම වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් මම මෙතන පරව මාළු ග්‍රෑම් 750ක් වගේ තමයි අරගෙන තියෙන්නේ. සාමාන්‍ය පොඩි පෙති වගේ සයිස් එකට තමයි මම මාළු ටික කපලා අරන් තියෙන්නේ. මේ මාළු ටිකට මම ලුණු කුඩු තේ හැඳි එකක්, ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක් දාලා මේ ටික හොඳට ටිකක් කලවම් කරගෙන අපි විනාඩි 10ක් විතර මේක පැත්තකින් තියලා තියාගන්න ඕන. මේ දාපු දේවල් ටික හැම මාළු කෑල්ලකම හොඳට ගෑවෙනකල් මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. මම මේ ග්‍රයින්ඩර් කප් එක අරගෙන මේකට දාගන්නවා අමු ඉඟුරු පොඩි කෑලි 2-3ක්, ඒ වගේම පොඩි තක්කාලි ගෙඩියක් මේ විදිහට කෑලි වලට කපලා අරගෙන තියෙනවා. කුරුඳු පොතු කෑල්ලත්, ගොරක පෙති දෙකකුත්, ඒ වගේම කරපිංචා සහ සුදු ලුණු ටික මම මේකට එකතු කරගන්නවා. මේ ටික අපි හොඳට පේස්ට් එකක් වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න ඕන. කරපිංචා ටිකක් වැඩිපුර දාගන්න තරමට රසයි මාළු එක. මං කරපිංචා ඉති 4ක් විතර දාගෙන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මං මේ විදිහට හොඳට පේස්ට් එකක් වෙනකන් අඹරගත්ත ද්‍රව්‍ය ටික. ඊට පස්සේ මම මාළු කෑලි ටික බෙද ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තෙල් මේස හැඳි 2ක් විතර මේ විදිහට භාජනයකට දාගන්න. තෙල් ගොඩාක් දාලා ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට පැතිලි භාජනයක් තිබ්බනම් අපිට මාළු කෑලි ටික දෙසරකට වගේ බෙද ගන්න පුළුවන්. මාළු ටිකත් ගොඩාක්ම ක්‍රිස්පි වෙනකම් බදින්න අවශ්‍ය නැහැ. මාළු කෑලි ටික දෙපැත්ත දදා විනාඩි 5ක් විතර මාළු කෑලි ටික බෙදගත්තා නම් ඇති. මේ ප්‍රමාණයට මාළු කෑලි ටික බෙදුනහම මම මේ මාළු කෑලි ටික ඔක්කොම තෙල් එකෙන් ඉවත් කර ගන්නවා. දැන් මම මැටි ඇතිරියක් ලිපේ තියාගෙන මේකට තෙල් මේස හැන්දක් විතර එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වෙනකොට අබෑට තේ හැන්දක් විතර තෙල් එකට දාගෙන අබෑට ටික හොඳට පුපුරනකන් තියාගන්න ඕන. ඊට පස්සේ පොඩිවට කපාගත්ත රට ලුණු ගෙඩියක්, කරපිංච කොළ ටික මම මේකට දාලා මේ ටික ටිකක් හොඳට විනාඩි 2ක් විතර මේ තෙලේ බැදෙනකන් තියාගන්නවා. දැන් මම මේකට තලාගත්ත ඉනසල් ඇට දෙකක් සහ කරාඹුන ඇටි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට මම දාගන්නවා අමු තුන පහ කුඩු. අමු තුන පහ කුඩු තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. අමු තුන පහ ටිකක් තෙල් එකේ බැදෙනකන් තියාගන්න ඕන. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නේ මිරිස් කුඩු. මිරිස් ඔයාලට රස ඕන ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. මම මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම බැදපු තුන පහ පහත් තේ හැන්දක් එකතු කරගෙන මේ ටික නැවතත් තෙලේ හොඳට ටෙම්පරාදු වෙනකන් ටිකක් තියාගන්න ඕන. දැන් තමයි මම මේකට අඹරගත්ත සුදු ලුණු පේස්ට් එක එකතු කරන්නේ. ඒ ටික මේ විදිහට එකතු කරගෙන මේ ග්‍රයින්ඩර් කප් එකට වතුර කෝප්පයක් විතර දාලා ඒ ටිකත් මම හොදලාම මේකට එකතු කරගන්නවා.
දැන් මම මේකට බෙදගත්ත මාළු කෑලි ටික එකතු කරගන්නවා. මාළු කෑලි ටික එකතු කරගෙන මේකට අවශ්‍ය ප්‍රමාණයට ඕගොල්ලොන්ට ලුණු දාගන්න පුළුවන්. මොකද අපි මාළු බදින කොටත් ලුණු දාලා තියෙන්නේ. මාළු ටික නිතරම හැන්දෙන් කලවම් කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට හට්ටිය දෙපැත්තෙන් අල්ලලා මේක හොල්ලලා ලිපේ තිබ්බනම් ඇති. දැන් මම පියනකින් වහගෙන විනාඩි 5ක් විතර උයා ගන්නවා. ඔයාලට හොදි අවශ්‍ය ප්‍රමාණයට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. දැන් නම් මම මාළු එක උයාගෙන ඉවරයි. මේ වගේ ප්‍රමාණයට හොද්ද තියෙද්දි මම මේක ලිපෙන් ඉවත් කරගන්නවා. පාන් කන්න වගේ නම් අපිට හොදි ටිකක් තියෙන්න ඕන. ඉතින් හට්ටියේ රස්නෙටත් හොද්ද ටිකක් හිඳෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට රසයට හදාගත්ත පරව් මාළු එක. ඉතින් ඔයාලත් හදලා බලන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.